කොහොමද ඉතින් ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා නේද? මීට මාස 3කට විතර කලින් මගේ අම්මා ජපානයට ආවා. ඉතින් ජපානයට ආවත් හරි ඈත් එක කොහෙවත් යන්න උනේ නැහැ. මොකද අක්කලාගේ ගෙදර තමයි හිටියේ අක්කගේ චූටි පැටව් දෙන්නත් එක්ක. ඉතින් මේ පහෝන සෙනසුරාදා අක්කයි අක්කගේ හස්බන්ඩ්යි බබාලා දෙන්නයි අම්මයි අපේ ගෙදර ආවා. ඉතින් අපේ ගෙදර ඉඳන් ජපානයේ යොකෝහාමා කියන නගරයට යන්න තියෙන්නේ හයිවේ එකේ නම් පැය එකහමාරක් විතර වගේ දුරක්. ඉතින් අක්කලා ගෙදර ඉඳන් යොකෝහාමා වලට ආවා. අපිත් අපේ ගෙදර ඉඳන් මෙහි ඉඳන් යොකෝහාමා වලට ගිහිල්ලා කට්ටිය යොකෝහාමා වලදී සෙට් වුණා. අම්මා එනකොට රස සීනි සම්බෝලයි පානුයි අරන් ආවිලා තිබ්බා. අපි මෙහෙන් ඉඟුරු තේකක් අරන් ගියා. ඉතින් කට්ටියත් එක්ක සීනි සම්බෝලයි පානුයි කාලා ඉඟුරු තේකත් බීලා අපි ගියා මුලින්ම කමකුරා පන්සලට. මේක ගොඩාක් විශේෂ ලංකාවේ අපිටත් විශේෂ පන්සලක්. ඉතින් මේකන ලස්සන ලොකු බුදු පිළිමයක් තියෙනවා. ඉතින් අපි මේ අවට ඇවිදලා බලලා අම්මටත් මේ ලස්සන පෙන්නුවා. ජපානයේ ගොඩාක් පිළිම වහන්සේලාගේ ඒ පිළිම ඇතුලේ කොයි වගේද තියෙන්නේ කියලා අපිට බලන්න පුළුවන්. ඉතින් මේ බුදු පිළිමෙත් එහෙමයි යෙන් 50ක් වගේ මුදලක් ගෙවලා අපිට මේ බුදු පිළිමේ ඇතුළට ගිහිල්ලා කොයි වගේද තියෙන්නේ කියලා බලන්න පුළුවන්. ලංකාවේ නම් එහෙම දේවල් නැහනේ. ඒ ජපානයේ ගොඩාක් බුදු පිළිම වහන්සේලාගේ එහෙම බුදු පිළිම ඇතුලේ කොයි වගේද තියෙන්නේ කියලා බලන්න පුළුවන්. මේ පන්සලේ ලංකාවේ අපිට විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි මේ ජේ.ආර්. ජයවර්ධන තුමාගේ පිළිරුවක් මේ පන්සලේ තියෙනවා. මේකේ ඉතිහාස කතාව නම් මම මෙතන කියන්න යන්නේ නැහැ. හැබැයි මම ඒ ඉතිහාස කතාව ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දානවා. අවශ්‍ය කෙනෙක් ඒකෙන් බලන්න. සාමාන්‍යයෙන් අපි ට්‍රැවල් කරනකොට මමයි හස්බන්ඩ්යි ඒ අනතෙන් මතක් වෙන්න මොනවාම හරි පුංචි දෙයක් ගන්නවා. එතෙන් මතක් වෙන්න ආයෙ මතක් කරන්න. ඉතින් මේත් එහෙමයි ඒ වගේ පුංචි දෙයක් ගන්න යනකොට හස්බන්ඩ් ලස්සන බුදු පිළිමයක් දැකලා තියෙනවා. ඉතින් එයා ඒක අරගෙන අම්මට දෙන්න. ඉතින් අම්මට ඒක දුන්නා. අම්මා ගොඩාක් සතුටු වුණා ඒ බුදු පිළිම දැකලා. අපි හැමෝම හැමතිස්සෙම බලන්නේ අම්මට අලුත් කෑම හඳුනලා දෙන්න. අම්මා කාලා නැති දේවල් අරන් දෙන්න. මේත් එහෙම කෑම එකක්. මේකට කියන්නේ දාංගෝ කියලා. ඉතින් මම අම්මට අරන් දුන්නේ මිසෝ ෆ්ලේවර් එකයි හෙසල්නට් ෆ්ලේවර් එකයි මික්ස් වෙච්ච ෆ්ලේවර් එකක්. හරිම රසයි. අම්මට නම් ඒ රස හැබැයි සෙට් උන්නේ නැහැ. අපි අර කාලා තියෙන හින්දාද කොයිද මෙහි කෑමට හුරු වෙලා තියෙනද කොයිද අපිට නම් ඒ රස අවුලක් නැහැ. කමකුරා පන්සලේ ඉඳන් අපි ඊට පස්සේ ආවේ එනෂෙම ඇක්වේරියම් එකට. මේක ගොඩාක් ලොකු ඇක්වේරියම් එකක්. අපි මීට කලින් ඇවිල්ලා තියෙන අපේ චූටි මැනිකට මාස 6ක් වගේ වෙනකොට තමයි අපි මෙතෙන්ට ආවේ. ඊට පස්සේ දැන් මේ අද තමයි ආවේ. ඉතින් චූටි බබාලා තියෙන නිසා එයාලටත් මේක ලොකු අත්දැකීමක්. ඒ වගේම තමයි ලංකාවේ මෙහෙම දේවල් නැහනේ. ඉතින් අම්මටත් මේක ලොකු එක්ස්පීරියන්ස් එකක්. ඉතින් හරි මාසයෙන් හිටියේ අම්මව මේ වගේ තැනකට එක්කන් එන්න. ඉතින් ඒ ආසාවත් ඉෂ්ට වුණා. මෙතනදී නම් මේ ඇක්වේරියම් එකට එන හැමෝටම මේ මාළු ටැංකියට අත දාලා මේ මාළුව මොකද කරන්නේ කියලා මොන වගේද කියලා බලන්න අවස්ථාවක් ලැබෙනවා. අපේ චූටි පැටව් දෙන්න නම් මාර බයේ හිටියේ.
අත දැම්මා. අත දාලා යාලා බය වුණා. බය වුණාට පස්සේ ආයෙ අත දැම්මේ නැහැ දෙන්නම අඬන්න ගත්තා. ඉතින් අපි බල කරන්න ගියෙත් නැහැ. ඒ දෙන්නට නිකම් බලාගෙන ඉන්න දුන්නා. ඊට පස්සේ අපි ආවා ඩොල්ෆින් ෂෝ එකක් බලන්න. මෙතන මේ ෂෝ එක මාරම ලස්සනයි. ගොඩක් සෙනග ඉන්නවා. මං හිතන්නේ මේ ඇක්වේරියම් එකට ගොඩක් මෙන්නේ මේ ෂෝ එක බලන්නම කොහෙද? එච්චරකට සෙනග ඉන්නවා මෙතන විතරක්. මේ ඉන්නේ මගේ අක්කගේ දෙවෙනියා සුදු පුතා. ඉතින් මෙයා නම් හරිම අමාරුයි හිනස්සන්න. ලේසියෙන් hina වෙන්නේ නැති කොල්ලෙක්. හරිම ආඩම්බරයි. ඔය හස්බන්ඩ් try කරන්නේ යාව හිනස්සලා ගන්න ඉතින්. මේ ඉන්නේ ඉතින් අක්කයි නංගි. ඒ දෙන්නගේ වැඩේ සෙල්ලම් කරනවා ටීවී බලනවා. ඕක තමයි ඒ දෙන්නගේ රාජකාරිය. මේ විදිහට තමයි අපේ අද දවස ලස්සනට ගෙවිලා ගියේ. හරිම සුන්දර ලස්සන දවසක් වුණා.